සුබ දැසනක් යාළුවනේ. ඉතින් අපි කොහොමද බලමු අද නෙළුම් පොණ්ඩ එකක් හදන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින්. ඉතින් අපිට ඕන වෙනවා ජොග්ගුවක්, ඒක දිය කරගන්න හැන්දක්, ඒ වගේම මාසයක් ඕන වෙනවා. ඒ වගේම අපිට මේකට මෝල්ට් ඕන වෙනවා, ඒ කියන්නේ අච්චු ඕන වෙනවා. ඊට පස්සේ පුළුවන් නම් වතුර එකක් හොයාගන්න මෙෂරින් කප් එකකට දාලා තව ජිප්සම් කුඩු ඕන වෙනවා. ඉතින් අපි කොහොමද බලමු මේකෙන් හොඳ නිර්මාණයක් හදාගන්න කියලා. පළමුව අපි කප් එකකට වතුර සල්පයක් දාගන්න ඕන. අපි හදන පොණ්ඩ එකේ ප්‍රමාණයට අපි ඊට පස්සේ ජිප්සම් කුඩු මේකට එකතු කරගන්න ඕන. අපි දෙකට එක අනුපාතයෙන් තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ජිප්සම් කුඩු දාලා මේක කැටි ගහන්නේ නැති විදිහට අපි මේක කවලම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් උක්කු වෙන විදිහට තමයි මේක හදාගන්නේ. සාමාන්‍යයෙන් මේක හදද්දී මාස් එකක් දාන්න තරමට හොඳයි. මොකද කියනවා මේක හැදෙද්දී මේ කිමිකල් දෙකක් මික්ස් වෙන්නේ. ඒකට පොඩි ගෑස් එකක් යනවා. ඒක නිසා මාස් එකක් දාගන්න බලන්න. ඊට පස්සේ අපි මේක අපේ අර මෝල්ට් එකට දැන් අවශ්‍ය නම් තව ටිකක් ප්‍රමාණයක් දාගෙන ඊට පස්සේ මේ අපි හදාගත්තු මෝල්ට් එකට මේක දාගන්න ඕන. සම්පූර්ණයෙන් පිරෙනකන් දාන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් අපි ටච් කරනවා. ඒක අර මොකද අපි මේක මේ අර පොණ්ඩ එකේ අපි පෙති ගන්නවනේ ඒවා චුට්ටක් ඒව ඇතුළට යන විදිහට අපි චුට්ටක් මේක ටච් කරන්න ඕන දෙපැත්තෙන්. එතකොට අර පොණ්ඩ එකේ පෙති වලට ගොඩක් හොඳට යනවා. අපි සාමාන්‍යයෙන් මේක විනාඩි 15ක් 20ක් විතර ප්‍රමාණයක් මේක ඇතුලේ අච්චුවට අල්ලන්න දෙන්න ඕන. ඒකට චුට්ටක් අර මේක ගැන තවත් විස්තර ඕනනම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට මේක වේලෙන්න තිබ්බට පස්සේ වේලෙන්න ටික වෙලාවක් තියලා වේලුණාට පස්සේ අපිට මේ වගේ පොණ්ඩ එක රැක ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. මේක හොඳයි නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් අපි තවදුරටත් මේ වගේ වීඩියෝ ගෙනවා. ඉතින් තවදුරටත් ඒවා නරඹන්න. අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.